Hi guys, welcome to Honey Bunny channel. ඉතින් ඔයාලා අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි වීඩියෝ එක බලන්න යමු. ඔන්න ඉතින් වසන්තයේ උදාව බලන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් සීතල කාලේ ගත කරලා මේ සූදානම් වෙන්නේ වසන්ත කාලේ ආදරේ වැළඳ ගන්නයි. බලන්නකෝ ඒ සුන්දරත්වය කොච්චර ලස්සනද කියලා. අපි මේ ඇවිල්ලා ඉන්නේ යොන්ජි පාක් එකට. අපි කවුරුත් දන්න මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාවක්ද මේ පාක් එකේ තියෙනවා. මේ පාක් එක 1999 දී තමයි විවෘත කරලා තියෙන්නේ. මේ ලස්සනට පිපිලා තියෙන්නේ ටියුලිප් මල්. හැබැයි මේවා තාම හරියට පිපිලා නැහැ, පොහොට්ටු විතරයි. සකුරා මල් වල මුල්ම ආරම්භය වන්නේ ජපානයේ. ඊට පස්සේ ගොඩාක් රටවල් වල මේ සකුරා මල් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. කොරියන් භාෂාවෙන් සකුරා මල් වලට කියන්නේ පොත්කොත් කියලා. ඇත්තටම සකුරා කියන්නේ චෙරි වර්ගයක්. ඒ වුණාට මේ සකුරා ගහේ කෙටි නම් අපි කන්න ගන්නේ නැහැ. ඒව ගොඩාක් දුරට ගන්නේ විසිතුරු භාණ්ඩ හදන්න. ඉතින් මේ සකුරා මල් වලින් සකුරා තේ හදනවා, සකුරා වයින් හදනවා, එතකොට තව අයිස්ක්‍රීම් වර්ගත් හදනවා. ඒ වගේ තව ගොඩක් දේවල් කරන්න මේ සකුරා මල් ගන්නවා. ඉතින් මේ තියෙන්නේ යොන්ජි පාක් එකේ තියෙන පොකුණ. ටික කාලයකට කලින් කෘෂිකාර්මික වැඩවලට ජලය සපයා ගන්න තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් සංවර්ධන කටයුතු නිසා මේ පොකුණ කෘෂිකාර්මික ජලාශයක් විදිහට මෙයාලට භාවිතා කරන්න බැරි වෙලා තියෙනවා. මේ සකුරා මල පිපෙන්නේ අවුරුද්දට එකපාරයි. ඉතින් මේ අය මේ සකුරා මල බලන්න ඉක්මනට එනවා මේ කාලය තුල. ඉතින් අපි ගිය දවසේ එච්චර සෙනගක් හිටපු නැති නිසා අපිට නිදහසේ සකුරා මල් බලන්න පුළුවන් වුණා. මොනතරම් කාර්යබහුල ජීවිත ගත කරත් ඒ දේවල් වලින් පොඩ්ඩක් ඈත් වෙලා මේ වගේ ලස්සන දේවල් අපගේ ජීවිතයට එකතු කරගන්න අපි අමතක කරන්න හොඳ නැහැ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මගේ වීඩියෝ එක බලුව ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. බයි බයි.